දිව්‍ය සිරිකේතාරාම විහාරස්ථානයේදී 2025 වර්ෂය නිමිති කරගෙන විහාරස්ථානයේ සිදු කරනු ලබන ඒ අසිරිමත් කඨින පූජා මහ පින්කම ඉරිදා ඒ වගේම බදාදා දින කියන මේ දිනයන් තුලදී
ඉතින් අපිට බණපදයක් අහන්න අවශ්‍ය කරන නැත්නම් ආනන්දන දැනුවත් කරා. දැන් කල්පනා කරන්න වර්තමානයේ නේද? සමහරව බණ මගුවක්කදී පැත්තකවත් දෙන්නේ නැහැ. පුළුවන් තරම් ඈත් වෙලා යන්නේ. හැමෝම නෙවෙයි. අහන ඈත් ඉන්නවා. නම පෙර දුන්වහන්සේලා බුදුන් වහන්සේගෙන් පොඩ බණපදයක් අහන්න නැතුව කල්පනා කර කර හිටියේ. ඉතින් ආනන්ද හැමලෙක කරන කමක් නැහැ. ඔබට පුළුවන් බණ අහන්න කියනවා රාමක කියලා පින්නන්නේ බමුණු ආශ්‍රමයක් තියෙනවා. මොකද රාමක. ඒකට එන්න වඩින්න කියනවා හැමෝටම. ඉතින් එදා බුදුන් වහන්සේ වුණ දැන් සවැත් නුවරට පින්නපාතේ වැඩියා. වැඩම කරලා දවල් විවරණේ පිණිස පින්වත්නි උන්වහන්සේ වඩිනවා පූර්වාරාමයට. කොහෙද වඩින්නේ? පූර්වාරාමයට. ඔය වැඩේ ඉන්න අතරේ උන්වහන්සේට ඇඳ සොදගන අවශ්‍යතාවයක් එනවා. ඊට කියනවා ආනන්ද කියන ආනන්දය අපි උතුරු නානකොට වඩිමු කියනවා. ඔකට කියන්නේ උතුරු නානකොටුවට. ඔන වඩිනවා. වැඩම කරලා ඇඟ දෝවණි එතර ගන්නවා. ඇඟ සෝද ගන්නවා. ඊට පස්සේ බුදුන් වහන්සේ රායතන කරන ආනන්ද බුදුන් වහන්සේ සැමට හිතසුව පිණිස රාමක බමුණාගේ ආශ්‍රමයට වඩිමු කියනවා. කොහෙද වඩිමු කියන්නේ? රාමක බමුණු ආශ්‍රමයට. ඔන්න පින්නතුන් වහන්සේ වඩිනවා. ඔය වඩිනකොට අර හාමුදුරුවෝ ටික දැන් වැඩ ඉවරයි. දැන් ඇතුලේ හැමෝම ඉන්නේ. ඒ සාකච්ඡාවක් ඉන්නේ. බුදුන් වහන්සේ වැඩම කරන දොර ගාව ඉන්නවා. තක්කු කරන්න ගියේ නැහැ. මොකද බුදු සාකච්ඡා කරන්නේ. ඉතින් බුදුන් වහන්සේගේ සාකච්ඡාව ඉවර වුණා. ඊට පස්සේ ඉවරලා බුදුන් වහන්සේ උගුර පාදනවා. මොකද කරන්නේ පින්නන්නේ? උගුර පාදක දොරට පොඩක් තට්ටු කරා. දොර විවෘත කිරීම පිණිස. ඉතින් ඔන්න දොර විවෘත කරා. බුදුන් වහන්සේ අහනවා මහණෙනි ඔබලා කුමන සාකච්ඡාවක හිටියාද? මොකද අහන්නේ? ඔබලා විසින් කුමන සාකච්ඡාවකද හිටියේ? උන්වහන්සේ කියන බුදුන් වහන්සේ අපි ඔබ වහන්සේ ගැන සාකච්ඡා කරේ. කවුරු ගැනද සාකච්ඡා කරේ? බුදුන් වහන්සේ ගැන. ඉතින් බුදුන් වහන්සේ වදාරන මෙහි මේ මොහොතේදී මහණෙනි ඔබලා විසින් යම් සාකච්ඡාවකට මඳුන් වෙනවද? එහිදී ඉන්නෝන ආකාර පිනත් කීයක් තියනවද අපි? යම් සාකච්ඡාවකට ගියොත් ඉන්නෝන ආකාර දෙකයි. ආකාර කීයද? දෙකක් තියෙනවා පින්නා. අපි ශ්‍රද්ධාව බුද්ධිය වැඩිනම් පින්නත් අපි සාකච්ඡා කරනවා. යම් තරක පින්නත් කතාවක් කියනවා නම් එතන අපේ ප්‍රමාණකමක් අපේ ප්‍රඥාව වැඩෙනවා නම් ඕන කතා කරන්න කියනවා. තවත් තැනක පින්නත් අපේ ප්‍රඥාව හීන වෙනවා නම් ක්ලේශ ධර්මය උත්පාදනය වෙනවා නම් ඒ තමයි මොකක්ද කියන්නේ? තෘෂ්ණි භූතවල. මොකද පින්නත් කියන්නේ තෘෂ්ණි භූත කියන්නේ මොකද්ද? දරකලේ ඉන්නේ කියලාද? මොකද පින්නත් තෘෂ්ණි භූත වෙනවා කියන්නේ නිහිත වෙන්න කියලා. නිශ්ශබ්ද. දැන් උපාසකම්වල එහෙමද ඉන්නේ? එහෙමද ඉන්නේ? කෙලෙස් හැදෙනවා නම් එතන තමයි කතාව නේද? නමුත් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ මොකටද? අනිත් පැත්තට. කෙලෙස් වැඩෙනවා නම් එතන නිශ්ශබ්ද වෙන්න. එක්වයින් වෙන්න. ප්‍රඥාව වැඩෙනවා නම් එතන අපි කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. හොඳයි. එහෙම බුදුන් වහන්සේ දේශනා කරලා ඔන්න පින්නත්නි මේ සූත්‍රයේ බුදුන් වහන්සේ වදාරනවා පරිේශන දෙකක්. පරිේශන කීයක්ද? දෙකක්. පළවෙනි පරිේශනය ආර්ය පරිේශනය. මොකද පළවෙනි පරිේශනය ආර්ය පරිේශනය. අනිත් එක මොකක්ද කියනවා? අනාර්ය පරිේශනය. මොනවද පරිේශන දෙක? ආර්ය පරිේශනය අනාර්ය පරිේශනය. දැන් අපි විදිහට පිනන්නේ ආර්ය පරිේශන සූත්‍රයේනේ. දැන් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වටින ධර්ම සාකච්ඡාවකට සහභාගී වෙනවා. ඉතින් මේ අවසන් වෙන මොහොතයි. ඉවරයි කොහොමද සතුටු වෙන්නේ නේද? දැන් වත්නේ ඉවරයි කියලා කල්පනා කරන වැරදි. හොඳයි. පොරොසෝ දිනා නැත්නම් පිනත් ඉවර වෙන්නේ නැහැ. එහෙමනම් පිනත් ප්‍රථම විහාරස්ථානයේ නායක හමුදුන වහන්සේලා තමයි කල්යාණ මිත්‍ර සෝබෝධ හමුදුන වහන්සේලා පුරිහාම වහන්සේලා ලෝකහත් නිදුක් නිරෝගී දීර්ඝ සම්පන්නියත් වේවා කරන කියන සිතන පතන සෑම කටයුත්තක්ම සාර්ථක වේවා. අවසන මේ රැස් කරපෙන හේතු වෙලා අමා මහ නිවන සැනසෙන්න මේ පින හේතු අධිෂ්ඨාන හැමදෙනාම සාධනාවක් පවත්වනවා. එමෙන්න මෙන්න මේ දායකත්ව දක්වන්නා වූ ලායකන්ත ශ්‍රී ක්‍රීඩා මහත්මයා රසිකාගමගේ මහත්මිය නිමාන් ශ්‍රී පීරිසි මහත්මයා චුලරත්න මහත්මයා පුණ්‍යශ්‍යාමණී මහත්මිය චරිත සම්දේව මහත්මයා විචාර ක්‍රීඩා මහත්මිය ප්‍රමුඛ ඒ පින හැමදෙනාටම ධර්ම ශ්‍රවණය කරා මේ පින හැමදෙනාටම සයාෂ් තිරාණ්‍යා විනු සනායා සනුකි අනුදි අරුණාරු දරුවන්ට අනුරාධ ශාමල් මහත්මයා පදන සෑම කටයුත්තක්ම එසම සාධන වලදී වැඩේවා
අද කාරණාදය පවත්වන්න සින්නකේතාරාම පුරාණ විහාරස්ථානයේ ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ කාරුණික බුද්ධිමත් බෞද්ධ පින්නතුනේ අද දවසේ ඉතාමත් වැදගත් වටින අනර්ග සුවිශේෂ පින්කම සිදු කරපු අවස්ථාව නේද? යන්නේ සායනාංශරංග වැඩම බෝධි පූජා තියෙන සතියේ. දැන් මේ බෞද්ධ පින්නතුන්ටයි බෞද්ධ භික්ෂුන් වහන්සේලාටයි වර්ෂය තුල දෙයක් වෙනවා. මම ගොඩක් වෙලා ගන්න කාලේ පොඩි වෙලාවක් ගන්න කමන්නේ නැහැ. මොකද මේක කියන්න ඕන. දැන් අවුරුද්ද සමරන කොට අපි මොකද කරන්නේ? අපි අර ආගන්තුක සත්කාරේ ඒ කියන්නේ කිට්ටු පහත කෙවල් වලට කෑම අරගෙන යනවා නේද? යනවා නේද? එහෙම එකක් තියෙනවා චාරිත්‍රය. එතකොට toy එකතු වෙලා කටින පින්කම් කරනකොට දෙගොල්ලම පාපෙන් මිදලා පින් කර ගන්නවා. අපහැදීමක් තියෙන පැහැදීමක් ඇති කර ගන්නවා. මොකද ආගමික වශයෙන් සම්පන්නයනේ. ධර්ම දේශනා, බෝධි පූජා නේද? එතකොට හිතේ පැහැදීමක් ඇති වෙනවා. අපි හිතමු නිතර චලනය වෙන උත්ත වගේ ඇති වෙනවා. එතන පාපෙන් මිදලා කුසල සිත් පහළ කරගෙන කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. පොඩි හාමුදුරන්ට මෙවර ධර්ම දේශනාව කරන්න කියලා මේ ධර්ම දේශනාව කරන්න කියලා මතක් කරේ මම. හේතුව අපි ගොඩක් වෙලාවලදී ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. එයා ගොඩක් කරන්නදී කිසිම දේශනාවක් පිළිබඳව හානිදායක වෙන විදිහට ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් මේ කාලීන දේශනාවයි සූත්‍ර දේශනාවයි ගන්නකොට දෙකක්. කාලීන දේශනාව තුළ තියෙන්නේ කාලයට ගැලපෙන දේශනයක්. එතකොට මේ දේශනාව තුළදී සමාජය පෙළ ගැස්වීම, හැඩ ගැස්වීම. ඒ කියන්නේ නිමිත්ත පහන අපි ආලෝකයේ කොච්චර බලාපොරොත්තු වුණත් දල්වන්න නැතුව ආලෝකයක් තියෙන්නේ නැහැ. එහෙනම් නිමිත්ත පහන හරියට දල්වනවා වගේ තමයි සූත්‍ර දේශනා වලින් ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. හේතුව අර පොඩි හාමුදුර එක තැනක කිව්වනේ මොන දේශනාවවත් මොන ආකාරයක ජීවිතේ ගෙන ගියත් අවසානයේදී බුදු කෙනෙක් කම්මැදි මහරහතන් වහන්සේනමක් කම්මැදි මාර්ගඵලලාභී විසුණු වහන්සේනමක් කම්මැදි මේ ශේෂත් ධර්මය අහනම මේ ජීවිතයේ සසර දිනන්න පුළුවන්කම ලැබෙන්නේ එතකන් බෑ කියලා
ඒතර සුළු කොට සලකන්න එපා කියලා කියනවානේ. ඒ නිසා උන්වහන්සේ අවබෝධ කරගෙන කියනවා කුඩාමත් උන්වහන්සේ දේශනා කරන කාරණෝ අපේ ජීවිතයට වැදගත් වෙනවා කියන අදහසිනොත් ඒ වගේ පොඩි සාන්නාංශයේ දිරිගැන්වීමක් වශයෙන් ධර්ම දේශනා සංවිධානය කරන වැඩ කටයුතු සිදු කරමින් ජනතාවට ධර්ම දානමය පින්කම ලබා දෙන උන්වහන්සේ හොඳ කල්යාණ මිත්‍රයන් වහන්සේ නම උන්වහන්සේට අතුරුනාසන ප්‍රාර්ථනා කරමින් අපේ ඉස්කෝලේ හැමෝම අසනීප තත්ත්වයෙන් පහුගිය කාලයක් තුළ හිටියේ ඒකට නිරෝගී සම්පන්නිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ පින්කම සංවිධානය කරන දූල පුතාලා අම්මලා තාත්තලා හැම කෙනෙකුටම සම්බන්ධ වන අම්මලා තාත්තලා දූල පුතාලා සියලු දෙනාටම කන්දවලට දවදා ආදරණ වහන්සේ ජයසිංහ බෝධාදරණ වහන්සේ සිවුවරන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබගේ විහාරස්ථානයේ බෝසත්ණන්ගේ ආශිර්වාදයේද ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලැබේවා අරද සම්පන්න බල සම්පන්න වීර්ය සම්පන්න දේහ සම්පන්න ගුණ සම්පන්න ජීවිතයක් ගත කරන්නට සුන්දර අසිරිමත් ජීවිතයක් ගත කරන්නට ප්‍රඥාවෙන් පෝෂිත වූ ආලෝකයෙන් දකින ජීවිතයක් ගත කරන්නද ඔබට හැකියාව ලැබේවා උතුම් ශේෂ ධර්මය අවබෝධ කරගෙන අමා නිර්වාණ සුවයෙන් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විහාරස්ථානයේ ගෞරවනීය පඬිතුක හඳුරන වහන්සේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් හැටියට ඔබට නායකත්වයේ අනුශාසකත්වයේ මඟ පෙන්වීම ඒ වගේම ගුරුදේවයන් වහන්සේලාගේ වැඩ පිළිවෙල කරගෙන යමින් උන්වහන්සේ මේ රටේ ඉතාමත් දක්ෂ වියත් පඬිතුක හඳුරන වහන්සේලාම බවට පත් වෙලා තියෙනවා. ඒ දසදහස් දරුවන්ගේ නේසිය පහන් කරන්න පුළුවන් ඥාන සත්‍ය උන්වහන්සේ
හෙට දවසේදී පත් කර දෙන්නට කටයුතු කරන්න උත්සාහ ගන්න කියලා මතක් කරමින් පඬිතුමා